පින්වතුනි අද අපි කතා කරන්නේ මේ බුද්ධ ශාසනය තුල 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට අයිති සද්ධාවෙන් පැවිදි වන්නන් අතර අග්‍රස්ථානය ලැබපු උතුම් මහරහතන් වහන්සේ නමක් පිළිබඳව. මේ මහරහතන් වහන්සේ පුදුමාකාර උත්සාහයක් දරලා පුදුම උපවාසයක් කරලා ජීවිතේ පැවිදි භාවයට පත් වෙන්න ධර්මාවබෝධය කරා යන්න තමන්ගේ දෙමව්පියන් ඥාතීන් යාළු මිත්‍රයෝ එක්ක පුදුම සටනක් කරලා පැවිදි වෙච්ච කෙනෙක් මේ බුද්ධ ශාසනය තුල. ඒ උතුම් මහරහතන් වහන්සේ මීට කල්ප ලක්ෂයකට පෙර පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ තමයි එදා දම් පින්කම් කරලා බුදුරජාණන් වහන්සේට දින 7ක් පුරා මහා දානයක් පූජා කරලා ප්‍රාර්ථනාවක් කරේ. මට අනාගත බුද්ධ ශාසනයක සද්ධාවෙන් පැවිදි වන්නන් අතර අග්‍රස්ථානෙම ලැබේවා කියන ප්‍රාර්ථනාව. පින්තුනි මීට කල්ප ලක්ෂයකට පෙර පියුමතුරා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර එදා දඹදිව බොහෝම ධනවත් සිටුවරු දෙන්නෙක් හිටියේ. මේ දෙන්න හරීම මිත්‍රයි යාළුවෝ දෙන්නේ. එදා දඹදිව හිටපු ධනවත්ම සිටුවරයෝ දෙන්න. මේ දෙන්න පුරුදු වෙලා හිටියා 이르දිමත් තාපසයෝ දෙන්නෙකුට බොහෝම ගෞරව කරමින් නිතර තමන්ගේ සිටු මැදුරට ආරාධනා කරලා දම් පින්කම් පවත්වනවා. ඒ වෙනකොට බුද්ධ ශාසනයක් නැහැ. බුද්ධ ශූන්‍ය කාලයක්. බුද්ධ ශාසනයක් නැති කාලෙක. හැබැයි මේ තාපසවරු දෙන්න හොඳට භාවනා කරලා හිත වඩලා 이르දිමත් තාපසවරු දෙන්නේ. එක තාපසෙක් 이르දියෙන් මනෝමය ශරීරයෙන් නිතර දිව්‍ය ලෝකෙට ගිහිලා තවතිසා දිව්‍ය ලෝකේ සක්‍ර දෙවියන්ගේ ඒ උයනේ දවල් විවේක කාලේ ගත කරන. නිතර සක්‍ර දෙවියන් ඇසුරු කරනවා. මේ සක්‍ර දෙවියන්ගේ සැප සම්පත් දකින්න. ඒ වගේම තවත් 이르දිමත් තාපසයෙක් හිටියා. මේ තාපසයාත් හිත දියුණු කරලා මනෝමය ශරීරයෙන් නිතර නාග ලෝකෙට යන. මේ නාග රජුරුවන්ගේ සැප සම්පත් නිතර දකින්න. නාග රජුරුව බොහෝ සැප සම්පත් විඳින කෙනෙක් හැටියටයි මේ 이르දිමත් තාපසයා දැක්කේ. එතකොට මේ තාපසවරු දෙන්නටම මේ සිටුවරු දෙන්න නිතර දන් පැන් දෙනවා, පුද පූජා කරනවා. අර දිව්‍ය ලෝකෙට යන මේ 이르දිමත් තාපසයා ඒ තමන්ට දම් පින්කම් කරන තමන්ට උදව් කරන සිටුවරයාට නිතර ආශිර්වාද කරේ, ඔබ මේ දම් පින්කම් කරනවා, ඔබ මට මේ විදිහට සලකනවා, උපස්ථාන කරනවා, මේ පිනෙන් ඔබට සක් දෙවිඳුටසේ තවතිසා දෙව්ලොව සක්‍ර දෙවියන්ට වගේ සැප සම්පත් මේ පිනෙන් ලැබේවා කියලා ආශිර්වාදයක් කරා. මොකද ඒ කාලේ නිවන් පැතීමක් නැහැ. බුද්ධ ශාසනයක් තියෙන කාලයක් නෙවෙයි. එතකොට මේ සිටුවරයාගේ හිත නැමුනේ සක්‍ර දෙවියෝ වෙලා උපදින්න. තවතිසා දෙව්ලොව සැප සම්පත් අනේ මටත් එහෙනම් ලැබේවා. ඒ ප්‍රාර්ථනින්ම මේ 이르දිමත් තාපසයාට දම් පින්කම් කරමින් හිටියා. ඒ වගේම අනිත් සිටුවරයා ඒ සිටුවරයා දන් පින්කම් කරන්නේ අර නාග ලෝකෙට ගිහින් එන මේ 이르දිමත් තාපසයාට. ඒ තාපසයා ආශිර්වාද කරන්නේ ඔබට නාලුව නා රජුරවන්ට වගේ සැප සම්පත් ලැබේවා. ඔබට නාග රාජ්‍ය සම්පත්තිය මේ පිනෙන් ලැබේවා. ඔහුගේ හිත නැමුනේ නාග රාජ්‍යයේ මේ නාග රජුරුව වෙලා උපදින්න හිත නැමුණ ඒ සිටුවරයාගේ හිත. මේ දෙන්නම දම් පින්කම් කරලා සිටුවරු දෙන්න මිය ගිහිල්ලා එක සිටුවරෙක් තවතිසා දෙව්ලොව සක්‍ර භවනි සක්‍ර දෙවියන් වෙලා ඉපදුණා. අනෙක් සිටුවරයා මිය ගිහිල්ලා බොහෝ දම් පින්කම් කරලා නාග ලෝකේ නාග රජුරුව වෙලා ඉපදුණා. ඔය කාලේ තමයි පියුමතුරා බුදුරජාණන් වහන්සේ මීට කල්ප ලක්ෂයකට පෙර දඹදිව් තලයේ පහළ වුණේ. මේ සක් දෙවියන් පියුමතුරා බුදුරජාණන් වහන්සේ ඇතුළු දහස් ගණන් සංඝයාට ආරාධනාවක් කරා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මහා සංඝයා පිරිවරාගෙන තවතිසා දෙව්ලොවට වැඩම කරනසේක්වා. බුද්ධ ප්‍රමුඛ සංඝයාට මන් දිව්‍ය ලෝකයේ දිව්‍ය භෝජන වලින් දානයක් පූජා කරන දින 7ක්. බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළි අරගෙන සංඝයා පිරිවරාගෙන 이르දිමත් සංඝ පිරිස සමග දෙව්ලොවට වැඩියා. මේ සක්‍ර දෙවියන් දින 7ක් පුරා පියුමතුරා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයාට දන් දීලා එදා ප්‍රාර්ථනාවක් කරා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මන් දින 7ක් පුරා මේ දම් පින්කම් කරලා ප්‍රාර්ථනා කරන්නේ මට අනාගත බුද්ධ ශාසනේ සද්ධාවෙන් පැවිදි වන්නන් අතර
අග්‍රස්ථානෙ මට ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරා. බුදුරජාණන් වහන්සේ දැක්ක මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඔබ ওই විදිහට පින් දහම් කරන්න පාරමී පුරාගෙන යන තව කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම බුද්ධ ශාසනය ඔබ රට්ටපාල නමෙන් සද්ධාවෙන් පැවිදි වන්නන් අතර අග්‍රස්ථානය ලබලා උතුම් අරහත්වයට පත් වෙලා සංසාර ගමන අවසන් කරනවා කියලා ඉස්ලාම් කල්ප ලක්ෂයකට පෙරයි පියුමතුරා බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ගත්තේ.